අරගෙන ආවේ මගේ අලුත් channel එක ගැන වීඩියෝ එකක්. මගේ කලින් channel එක ඉවර වුණ නිසා මම අලුත් channel එකක් හැදුවා. ඉතින් මට හිතුණා ඒක ඔයාලත් එක්ක share කරගන්න. මේ තියෙන්නේ මගේ කලින් channel එක. එහෙනම් අපි බලමු කොහොමද මගේ අලුත් channel එක හැදුනේ කියලා. මේ තියෙන්නේ මගේ අලුත් channel එක. ඉතින් මම මේකට නමකුත් දාගත්තා. මොකද මේක මගේ channel එක විතරක් නෙවෙයි, මම මේක diary එකක් විදිහටත් use කරනවා. මගේ ජීවිතයේ එදිනෙදා දවස් ගත වෙච්ච විදිහ, දුක, සතුට, විශේෂ සිදුවීම් වගේ දේවල් මම මේ පොතේ ලියනවා. ඉතින් ඒ නිසා තමයි මම මේකට නමක් දාගත්තේ. මොකද මේ පොත මට ඉන්න හොඳම යාළුවෙක් වගේ. ජර්නලින් කරන්න කිසිම නීතියක් නැහැ. ඔයාට ඔයා කැමති විදිහකට ඔයාගේ ජර්නල් එක හදාගන්න පුළුවන්. ඒක ඔයාගේ කැමැත්ත, අවශ්‍යතාවය මත වෙනස් කරගන්න පුළුවන්. ඒ වගේම ඔයා අවුරුද්දේ මුල ඉඳන් ජර්නලින් කරන්න ඕනි කියලා එකක් නැහැ. ඔයාට කැමති නම් අද ඉඳන් උනත් පටන් ගන්න පුළුවන්. ඒ වගේම මම හිතනවා ජර්නලින් කරන එක අපේ මයින්ඩ් එක රිලැක්ස් කරගන්න හොඳ ක්‍රමයක් කියලා. ඊළඟ අපි බලමු මගේ ජර්නල් එක කොහොමද හැදුනේ කියලා. මේ තියෙන්නේ මගේ ජර්නල් එකේ ෆස්ට් පේජ් එක. මම BTS ෆෑන් කෙනෙක් නිසා තමයි මම මේ විදිහට හදාගත්තේ. මම ගොඩක් වෙලාවට Pinterest එකෙන් තමයි ජර්නල් එකේ pages හදන්න ideas ගන්නේ. ඉතින් මං අහම්බෙන් දැක්ක මේ වගේ ජර්නල් pages ගොඩක්. ඉතින් මටත් හිතුණා මගේ ජර්නල් එක මේ විදිහට හදාගන්න. ඉතින් ඔයාටත් පුළුවන් Pinterest එකෙන් ඒ වගේ අදහස් අරගෙන හරි, එහෙමත් නැත්නම් ඔයාගේම අදහස් එකතු කරලා හරි ඔයාගේ ජර්නල් එක මේ වගේ ලස්සන කරගන්න. ඊට පස්සේ 2025 කැලෙන්ඩර් එක මම හදාගත්තේ මේ විදිහට. ඊළඟට about me page එක මම හදාගත්තේ මේ විදිහට. මෙතන ඔයාලට පුළුවන් ඔයාලා ගැන විස්තරයක් ලියන්න. ඔයාගේ නම, ඔයා ඉන්න දිහා, ඔයාගේ උපන්දිනේ, ඔයා කැමති අකමැති දේවල්, මේ වගේ ඔයා ගැන පොඩි විස්තරයක් මෙතන ලියා ගන්න පුළුවන්. ඊට පස්සේ එහා පැත්තෙන් මම ලියන්නේ මගේ goals මොනවද කියලා. ඊළඟට බර්ත්ඩේස් ලියන්න මම මේ විදිහට හදාගත්තා. ඊළඟ පේජ් එක මම වෙන් කරේ මම බලන ඩ්‍රාමා මොනවද කියලා ලියන්න. ඊළඟට mood in pixels පේජ් එක. මෙතන මම ඔක්කොම මාස ටික ලියාගෙන තිබුණාට මම කලර් කරන්නේ ඔක්තෝබර් වලින් ඉඳන්. මොකද මේ ජර්නල් එක මම පටන් ගන්නේ ඔක්තෝබර් වලින් ඉඳන් නිසා ඔක්තෝබර් වලින් ඉඳන් ඉස්සරහට තියෙන මාස ටික තමයි කලර් කරන්නේ. ඊළඟ පේජ් එක period tracker එක. ඊට පස්සේ weather tracker එක. ඊළඟට YouTube tracker එක. ඊළඟ පේජ් එක මම වෙන් කරේ මම කියවන පොත් මොනවද කියලා ලියන්න. ඊළඟට මේ අවුරුද්දේ මම කැමති දේවල්, මට ඕනි දේවල් ලියන්න තමයි මම මේ පේජ් එක හදාගත්තේ. ඊළඟට මගේ බර්ත්ඩේ එක තියෙන්නේ ඔක්තෝබර් මාසේ. ඉතින් මම ඔක්තෝබර් මාසේ පේජ් එක හදාගත්තේ මේ විදිහට. ඊට පස්සේ monthly goal page එක. ඔයාට පුළුවන් ඔයාගේ මේ මාසේ goals මොනවද කියලා මෙතන ලියන්න. ඊළඟට birthday month එකට ගැලපෙන විදිහට තමයි mood tracker එක හැදුවේ. ඊළඟට habit tracker එක. ඊට පස්සේ water tracker එක. වතුර බොන අඩු කෙනෙක්ට නම් water tracker එක වැදගත්. එතකොට ඔයාට පුළුවන් ඔයා දවසට කොච්චර වතුර ප්‍රමාණයක් බිව්වද කියලා මේකෙන් බලා ගන්න. ඊළඟට මේ මාසේ වැදගත් දවස්, විශේෂ සිදුවීම් වගේ දේවල් ලියන්න තමයි මම මේ පේජ් එක හැදුවේ. ඊළඟ පේජ් එක මම වෙන් කරේ positive notes ලියන්න. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මම මගේ ජර්නල් එක හැදුවේ. ඔයත් ජර්නලින් කරන්න ආස කෙනෙක් නම්, ජර්නලින් කරන්න බලාපොරොත්තුෙන් ඉන්නවා නම් මං හිතනවා මේ වීඩියෝ එකෙන් ඔයාට පොඩි හරි අයිඩියා එකක් ගන්න පුළුවන් වෙන්න ඇති කියලා. ඒ වගේම මං ආයෙත් මතක් කරනවා ජර්නලින් කරන්න නිශ්චිත දවසක් වෙලාවක් නැහැ. ඔයාට කැමති දවසක, කැමති වෙලාවක, ඔයාට කැමති විදිහකට ඔයාගේ ජර්නල් එක හදාගන්න පුළුවන්. ඒ වගේම ඔයාට ජර්නලින් කරන්න මහ ලොකු දේවල් ඕනේ නැහැ. ඔයා ගොඩක් බිසි කෙනෙක් නම් ඔයාට පුළුවන් වෙනම ජර්නලින් පොතක් මිලදී ගන්න. එහෙම නැත්නම් ඔයාට පුළුවන් වෙනම කොපි පතක් අරගෙන මේ විදිහට ලියලා ඇඳලා හදාගන්න. ඒ වගේම ඔයාට පුළුවන් ඔයාගේ ජර්නල් එක ක්‍රියේටිව් විදිහට ලස්සනට හදාගන්න. ඒකට ඔයාට පුළුවන් ස්ටිකර්ස් සලවන්න පුළුවන්. එහෙමත් නැත්නම් චිත්‍ර ඇඳලා පාට කරලා ඒක ඔයාට කැමති විදිහකට හදාගන්න පුළුවන්. එහෙනම් මම අදට මේ වීඩියෝ එක මෙතනින් නතර කරනවා. ඔයාලත් ජර්නල් කරන කෙනෙක් නම් ඔයාලගේ අදහස් පහලින් කමෙන්ට් කරන්න.
ඒ වගේම මතක ඇතුව මේ වීඩියෝ එකට ලයික් කරලා මගේ channel එකත් subscribe කරන්න. ඒ වගේම මම description එකේ දාලා තියෙන link එකෙන් ගිහින් ඔයාලට පුළුවන් මගේ WhatsApp channel එකත් follow කරන්න. එහෙනම් මෙතනින් එහාට ඔයාලා මගේ channel එක බලන්න. තවත් අලුත් දවසක අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකන් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. ගිහින් එන්නම්.